මයි කොහොමද ඉතින් මං කලිනුත් ඔයාලත් එක්ක කියලා දෙනවා Bath and Body Works කියන්නේ මගේ ආසම් බ්‍රෑන්ඩ් එකක් කියලා. ඉතින් මම ඒකට අලුතෙන් එකතු කරගත්ත බොඩි මිස්ට් වගේකුයි බොඩි ලෝෂන් වගේක් ඒ වගේම මේ බොඩි වොෂ් වගේක් අරගෙන තියෙනවා. මට හිතුණා ඉතින් ඒක ඔයගලන් එක ෂෙයා කරගන්න ඕනේ කියලා. ඉතින් අපි බලමු මොනවද මම අරගෙන තියෙන්නේ කියලා. මම එකින් එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. මම ඉස්සෙල්ලාම වලට පෙන්නන්නම් මොනවද මම අරගෙන තියෙන්නේ කියලා. ළමයි මම ගත්ත මේ බොඩි ලෝෂන් ටික මෙතන තියෙනවා. මගේ බොඩි වොෂ් ටික මෙතන තියෙනවා. බොඩි මිස්ට් ටික. එතකොට මම ඔයාලට එක එක කියන්නම් මොනවද මම මේ අරගෙන තියෙන්නේ කියලා. මෙන්න මේක ළමයි. මේ Into the Night කියන්නේ මගේ ආසම Bath and Body Works එකේ තියෙන බොඩි මිස්ට් එකක්. මේක මොහොරම සුවඳ බොඩි මිස්ට් එකක් ළමයි පාවිච්චි කරලා තියෙන අය නම් දන්නවා ඇති. හැබැයි මේකේ මේ පැකේජින් එක චුට්ටක් මෙතන මේක අලුත් වෙලා මං කලින් අරගත්ත එක නම් තියෙන්නේ මේ විදිහට නෙවෙයි. මේ තියෙන්නේ Into the Night එකේ බොඩි මිස්ට් එක. එතකොට ඒකෙම මේ තියෙන්නේ Into the Night එකේ බොඩි වොෂ් එක. ඒකෙම තියෙනවා මෙතන මේක Into the Night එකේ බොඩි ලෝෂන් එක. මම කලින් පාවිච්චි කරලා තියෙනවා මේකේ මේ මම ගාව තිබිලා තියෙනවා Into the Night එකේ බොඩි මිස්ට් එකයි බොඩි ලෝෂන් එකයි. මෙන්න මේක මම අලුතෙන් ගත්තේ. මම මේක පාවිච්චි කරලා නැහැ. මම හිතන්නේ මේකත් මේ වගේම හොඳ සුවඳක් ඇති කියලා. ඊළඟට අපි ගමු මේක මගේ Bath and Body Works එකේ අනිත් ආසම මං කැමතිම මේ බොඩි ලෝෂන් එක. මේක Bath and Body Works එකේ 1000 wishes කියන එක. ඒකේ ළමයි මේ පැකේජින් දෙකක් තියෙනවා 1000 wishes එකේ. මෙන්න මේකත් 1000 wishes මේකත් 1000 wishes. මේකේ තියෙන්නේ with pro vitamins B5 කියලා තියෙනවා. B5 value කියලා තියෙනවා. මේක අනිත් එක. ඒකෙම මෙන්න මේක ඒගොල්ලන්ගේ diamond shimmer body mist කියලා මෙන්න මේක. හැබැයි ඒගොල්ලන්ගේ බොඩි වොෂ් එක නම් ගන්න නැහැ ළමයි. මෙන්න මේ ටික තමයි තියෙන්නේ 1000 wishes. ඒකත් මාරම සුවඳයි ළමයි. ඊළඟට මම ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේක මගේ කලින් තිබිලා නැහැ. මේක In the Stars කියලා තියෙන්නේ. මේක ඒගොල්ලන්ගේ බොඩි වොෂ් එක. එතකොට මේක ඒගොල්ලන්ගේ බොඩි ලෝෂන් එක. මෙන්න මේක ඒගොල්ලන්ගේ බොඩි මිස්ට් එක. මෙන්න මේ ටික තමයි In the Stars කියන එකේ බොඩි මිස්ට් එකයි බොඩි ලෝෂන් එකයි බොඩි වොෂ් එකයි. ඊළඟට මම ඔයාලට පෙන්නන්නම් මෙන්න මේක Sweet Song. මෙන්න මේක ඒගොල්ලන්ගේ බොඩි වොෂ් එක. මේක බොඩි මිස්ට් එක ඒගොල්ලන්ගේ හැබැයි Sweet Song නෑ. ඒකේ මේ මම අරගෙන නැහැ හැබැයි බොඩි ලෝෂන් එකක් නම්. මෙන්න මේක තමයි Sweet Song කියන එකෙන් තියෙන්නේ බොඩි වොෂ් එකයි මේක බොඩි මිස්ට් එක. ඊළඟට මෙන්න මේක Forever Cherry කියලා තියෙන්නේ. මේක ඒගොල්ලන්ගේ බොඩි මිස්ට් එක. මේක බොඩි වොෂ් එක. හැබැයි මේ තියෙන්නේ බොඩි ලෝෂන් එක. මෙන්න මේ ටික. මෙහෙම තමයි Forever Cherry කියන එකේ බොඩි මිස්ට් එකයි බොඩි ලෝෂන් එකයි බොඩි වොෂ් එකයි තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි. ඊළඟට ළමයි මම අරන් තියෙනවා මෙන්න මේක
ටච් ඔෆ් ගෝල්ඩ් කියලා මේක ඒගොල්ලන්ගේ බොඩි මිස්ට් එක මේක බොඩි වොෂ් එක මේ විදිහට මේ දෙක ඊළඟට මෙන්න මේක බොඩි ලෝෂන් එකක් ජපනිස් චෙරි කියලා තියෙන්නේ එන්න මේක ඒගොල්ලන්ගේ බොඩි මිස්ට් එක මේක ඒගොල්ලන්ගේ බොඩි වොෂ් එක මේ විදිහට තමයි තියෙන්නේ ජපනිස් චෙරි බොඩි වොෂ් එකයි බොඩි ලෝෂන් එකයි බොඩි මිස්ට් එකයි ඒක නම් හරි කියුට් ළමයි ඊළඟට මෙන්න මේක යෝද 1 කියලා එකක් තියෙනවා මේක ඩේලි නරිෂින් බොඩි ලෝෂන් එකක් මේක ඒකෙම බොඩි මිස්ට් එක තමයි මේක මේ විදිහට අය ගත්ත මම පාවිච්චි කරන මගේ ඉතින් මේ මේබලයින් එකේ ලිප්ස්ටික් එක ඒකෙම ලිප්ස්ටික් 3ක් තියෙනවා අය තියෙනවා මෙන්න මේක නිවියා මගේ ඩියුඩ්‍රන්ට් ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ මගේ මේ Bath and Body Works එකේ බොඩි ලෝෂන් ටිකයි බොඩි මිස්ට් ටික අනිත් එක මම මේ ගත්ත මගේ අනිත් ලිප්ස්ටික් ටිකයි මගේ ඩියුඩ්‍රන්ට් ටිකයි ඉතින් ළමයි මේ මම ඔයාලට කලිනුත් කියලා තියෙනවානේ මේ Bath and Body කියන්නේ මම ආසම් බ්‍රෑන්ඩ් එකක් කියලා මේකේ තව තියෙනවා මීට අමතරව තවම කලින් ගත්ත ඒවා වගේක් තියෙනවා එකක් තියෙනවා ලිමිටඩ් එඩිෂන් එකක් ඒක ක්‍රිස්මස් වලට මෙන එකක් ඒකත් මාරු සුවඳයි ඉතින් මගේ ආසම මේ බ්‍රෑන්ඩ් එකක් තමයි Bath and Body Works කියන්නේ ඉතින් මගේ කලෙක්ෂන් එකට අලුතෙන් එකතු වෙච්ච Bath and Body Works එකේ ප්‍රොඩක්ට් ටික තමයි මේ ටික එහෙනම් ඉතින් ආයෙ වීඩියෝ එකකින් ඔයාලා හම්බ වෙන්නම්